මගේ පේජ් එකකින් එන පින්ක් කලර් බ්ලවුස් එක තමයි මේ තියෙන්නේ. මේ බ්ලවුස් එකේ කරේ ඉඳන් බ්ලවුස් එක අවසාන වෙනකම් මේ විදිහට රේන්දයක් ගිහිල්ලා තියෙනවා. බ්ලවුස් එකේ පාළු ගතිය නැති වෙන්න. අත ගත්තොත් උර හිසෙන් ඉඳන් අත නෝමල් විදිහට ඇවිල්ලා අගිස්ස මේ විදිහට ස්මෝක් කරලා තියෙනවා. අත් දෙකේම මේ විදිහට ස්මෝක් එක ගිහිල්ලා තියෙනවා. බ්ලවුස් එකේ උස අඟල් 25යි. ඉනෙන් හැඩ වෙලා උකුලෙන් මෙන්න මේ විදිහට ඉඩ තියෙන පළල් විදිහට තමයි තියෙන්නේ. මේකේ බෑක් එක ගත්තොත් බෑක් එකේ කිසි ඕපන් මොකුත් නැහැ. නෝමල් විදිහට තමයි තියෙන බෑක් එක. මේ බ්ලවුස් එක දැන් ඔයාලට මගේ පේජ් එකෙන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ පේජ් එකේ තියෙන white color බ්ලවුස් එක. මේකේ ඉස්සරහා බටන් ඕපන් කරන්න පුළුවන්. කරට පොඩි රෆල් එකක් මම අල්ලලා තිනවා. ඒ රෆල් එකේ ඇතුළ මේ විදිහට පයිපින් එකකින් ෆිනිෂින් කරගෙන තියනවා. අර වටේට රේන්දයක් අල්ලලා තියනවා. ඒ රේන්දම උරේසටත් මම පාළු ගතියන් අල්ලලා තියනවා. අත ගත්තත් අත අගට මේ වගේ බෑන්ඩ් එකක් ගිහිල්ලා අතටත් මම ඒ රේන්දෙම අල්ලලා තියනවා. බටන් පේලිය දෙපැත්තෙත් මේ විදිහට රේන්දේ බ්ලවුස් එක අවසාන වෙනකම්ම අල්ලලා තියනවා. බ්ලවුස් එකේ පාළු ගතිය යන්න. මේ බ්ලවුස් එකත් ඔයාට මගේ පේජ් එකෙන් ගන්න පුළුවන්. සුපුරුදු විදිහට හැම බ්ලවුස් එකක්ම අඟල් 25යි. මේ තමයි මගේ කලෙක්ෂන් එකේ මම ආසම කලර් එක වගේම ආසම ඩිසයින් එක. මේකේ අතට මේ විදිහට තැන් දෙකක රේන්ද අල්ලගෙන අග්ගිස් අවසානෙට මේ විදිහට බෑන්ඩ් එක අල්ලලා තියනවා. මේ හැම බ්ලවුස් එකම අඟල් 25යි. කරට V-neck එක අරගෙන V-neck එක මම මේ විදිහට රේන්දකින් ෆිනිෂින් කරගෙන තියනවා. මේ හැම එකක්ම ඉනෙන් හැඩ වෙලා උකුලෙන් පළල් වෙලා තමයි තියෙන්නේ. එතකොට ඔයාට මේක හොඳට ඇඟේ හැඩට පේන්න තියෙනවා. බෑක් එක ඕපන් මුකුත් නැහැ. නෝමල් විදිහට තියෙන්නේ. මේ ගැන මම කලින් ඔයාලට විස්තර කරලා තිනවා. මේකේ පෆ් අත තියෙනවා. ඒ වගේම ඉස්තර හැන්ඩ් රේන්දයක් අල්ලලා පොඩි ඕපන් එකක් තියෙනවා. මේකේ බෑක් එකත් නෝමල් විදිහට තමයි තියෙන්නේ. මේ හැම බ්ලවුස් එකකම උස අඟල් 25යි. මේකේ කලර්ස් ඔයාට කස්ටමයිස් කරගන්න පුළුවන්. මගේ WhatsApp නම්බර් එක තියෙනවා. WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාගේ සයිස් එක අනුව ඔයාට ඕන කලර් එක මේ ඩිසයින් එකෙන්ම ඔයාට කස්ටමයිස් කරගන්න පුළුවන්.